හැමදෙනාටම අර්ථවත් දවසක් උදා වේවා. මේ ජීවිතය යහපත් කරගන්නට අධ්‍යාත්මය සහ ලෞකික ජීවිතය ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නට ඕනේ. ගෘහස්ත ජීවිතය ගත කරනකොට අර පරමාර්ථ දේවල් කියනවානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරමු. එහෙම නැත්නම් මේ ශරීරයේ දකින්න විදිහ, අනිත්‍ය ධර්මතාවය, ඒතර දුක කියන සංකල්ප, මෙන්න මේවා පිළිබඳව වැරදි විදිහට වටහා ගැනීම තමයි පරමාර්ථ සත්‍ය දන්නේ නැහැ කියන්නේ. හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පරමාර්ථ සත්‍ය තුලත් මේ මනස කේන්ද්‍ර කරගෙන නැවත නැවත තමා නිසාම විවිධ පීඩාකාරී අත්දැකීම් සහ භවයන් නිර්මාණය කර ගැනීම පිළිබඳව සාකච්ඡාවක් තමයි පරමාර්ථ සත්‍ය තුල පැහැදිලි කරන්නේ. ඒතර මේ පරමාර්ථය සහ සම්මුතිය පටලවා ගන්න හොඳ නැහැ. සම්මුතිය කියලා කියන්නේ කොහොමද අපි යහපත්ව ජීවිතය ගත කරන්න කියන එක. උන්වහන්සේ දේශනා කරනවා අන්දංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ දුචක්කුම් පන සේවේත සෙට්ටම් පුරුෂ පුද්ගලන් කියලා. ඒ කියන්නේ යම්කිසි කෙනෙකු අධ්‍යාත්මය සහ මේ ලෝකෝත්තර පැත්ත, එහෙම නැත්නම් මේ ලෝකෝත්තර මාර්ගයේ අධ්‍යාත්මික මාර්ගය වගේම ලෞකික පැත්ත යහපත් කරගන්න ඕන. දැන් බලන්න මිනිස්සෙක් ඉපදුනාට පස්සේ එයා ගෘහස්ත ජීවිතය යහපත්ව ගත කරන්න නම් යථාලාභ සන්තුට්ඨිතාවය. එහෙම නැත්නම් Tamanට ලැබිලා තියෙන දේවල් ටිකක් තියෙනවනේ. හැබැයි ඒ ලැබිලා තියෙන දේවල් වලින් විතරක් නවතින්න හොඳ නැහැ. Taman හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ තව Tamanගේ ජීවිතය යහපත් කරන්න. ආර්ථිකේ නංවා ගන්න. දැන් කුඩා කාලේ දරුවන්ට සෙල්ලම් කරනකොට දරුවෝ ඔය වැලි අත ගන්නකොට අම්මා තාත්තත් එක්ක ඔය නොවිධිමත්ව ගෙවල් දොරවල් වලට කටයුතු සම්බන්ධ වීම, එතකොට යාළුවොත් එක්ක සෙල්ලම් කිරීම, මේ වගේ දේවල් වෙන්නේ අනාගතයේ හොඳ ශක්තිමත් පෞරුෂත්වයක් තියෙන තීරණය ගන්න පුළුවන් ඉවසීම, මේ වගේ දේවල් තමයි ඇති වෙන්නේ. ඒ වගේම කුඩා කාලේ ඉඳලම සංස්කෘතියට ආගමට දහමට ගරු කරන කෙනෙක් නිර්මාණය කිරීම, මේ වගේ දේවල් එක්ක වෙන්නේ ගුණාත්මක පැත්ත හැදීම, ගොඩනැගීම. එතකොට ගුණාත්මක පැත්ත සහ අර සහජ හැකියාවන් ගොඩනගෙනකොට එයාට අනාගතයේ ඉහළටම යන්න පුළුවන්. ව්‍යාපාර ශාස්ත්‍ර වෙන්න පුළුවන්, වෙන ශාස්ත්‍ර වලින් එන්න පුළුවන්, එහෙම යන්න පුළුවන්. එතකොට එවැනි කෙනෙක් බවට පත්වන අයට තමයි අනාගතයේ ජීවිතය යහපත් වන්නේ. දැන් ආර්ථිකයේ දුර්වල වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ගොඩක් ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් බලන්න මේ ලෝකේ ගොඩක්ම ප්‍රශ්න තියෙන්නේ දියුණු වෙච්ච ආර්ථික වශයෙන් දියුණුවක් තියන අය තුල නෙවෙයි. සමහර අය ඉන්නවා. දැන් බලන්න ලෝකේ ප්‍රශ්න තියෙන්නේ මොකද්ද? ඔය බේබදුකම වැඩි නම්, එහෙම නැත්නම් උගත්කමක්වත් නැත්තම්, එහෙම නැත්නම් ආර්ථික පැත්තක් නැති අය තුලනේ. හැබැයි දියුණු වෙච්ච, එහෙම නැත්නම් දැනුම ආකල්ප වගේ තියෙන සාපේක්ෂ වශයෙන් ගත්තාම ව්‍යාපාරික ශාස්ත්‍ර වලින් ඉහළට ගිය පැත්තේ ප්‍රශ්න අඩුවෙනේ. ඒ කියන්නේ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මේ වගේ දේවල් ගොඩක් අඩු. ඒ නිසා තමයි බුදුදහමේ කියන්නේ ආර්ථික පැත්ත හදාගන්න. බුදුදහමේ ආර්ථිකයට කවදාකවත් ඒවා ගොඩනගන්න එපා කියලා නැහැ. ඒ නිසා ඒවා තියෙනවා නම් Tamanට හොඳින් ජීවත් වෙන්න පුළුවන්. පිනක් දහමක් කරගන්න පුළුවන්. සුවපහසු ජීවිතයක් ඇති කරගන්න පුළුවන්. අනිත් අයට උදව් කරන්න පුළුවන්. කී දෙනෙක් ව්‍යාපාරික ලෝකයේ ජයගත් අය නිසා ජීවත් වෙනවා. එතකොට ඒවා අපි තේරුම් ගන්න ඕනේ. එහෙම ඒ ව්‍යාපාරික පැත්තට දියුණු වෙනවා නම්, ආර්ථික පැත්ත දියුණු වෙන්න ඕන නම් කවදාකවත් Taman ඒවට වෛර කරන්න එපා. ඒකට ඒ ව්‍යාපාරිකයන්ට, ඒ ධනයට, මේ වගේ දේවල් වලට වෛර කරන්න එපා. හැම වෙලෙම හොඳ සිතුවිලි ඇති කරගන්න. අන්න එතකොට එයාගේ ජීවිතය යහපත් වෙනවා. මොකද අනිවාර්යයෙන්ම මේ ලෞකික ජීවිතය යහපත් වෙන්නට ඕන. දැන් බුදුදහමේ තමයි ලෝකයේ තියෙන හොඳම ආර්ථික කළමනාකරණය තියෙන්නේ. ඒකේන භෝගේ බුඤ්ජය ද්විහි කම්මං පයෝජි චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සති. දැන් බලන්න පළමුවෙන්ම කියනවා Taman පුළුවන් තරම් ගොඩනගා ගන්න. ආර්ථිකයේ පැත්තට යන්න. ආර්ථිකය කියලා කියන්නේ ඒවා මේ බැඳීම් නෙවෙයිනේ. ආර්ථිකේ හරි දරුවෝ හරි ඒවා මනසින් අල්ලගත්තොනේ බැඳීම් වෙන්නේ. එහෙම නැතුව ඒවා බැඳීම් නෙවෙයි. ඒවා පුළුවන් තරම් දියුණු කරගන්න. එතකොට ඒ එකක් තමන්ගේ ආර්ථිකයෙන් කොටසක් පරිභෝජනය කරන්න, කොටස් දෙකක් ඒවා ආයෝජනය කරන්න. බුදුදහමේ කියන්නේ එකතු කරන්න නෙවෙයි, ආයෝජනය කිරීම කියන්නේ. ඒතකොට ආයෝජනය කරන්න කියන්නේ තව එතකොට දියුණු කරගන්න පුළුවන්. අවසානයේ හතරවෙනි එක කියලා කියන්නේ, කොටසක් කියලා කියන්නේ තමන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන්. ඒක තුල ඇති සුරක්ෂිතභාවය වෙනුවෙන් තියාගන්න. හදිස්සි ආපදා වෙන්න පුළුවන්, විපත් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ සංකල්ප තියෙන නිසා හැම මොහොතකම ඉතුරු කිරීම, ආයෝජනය වගේ සංකල්ප පුරුදු කරලා තමන්ගේ එතකොට ලෞකික පැත්ත දියුණු වෙනවා වගේම අධ්‍යාත්මය සකස් කරගන්න කටයුතු කරගමු. ඒ සඳහා මේ දහම් සිතුවිල්ල ඒකාන්ත වශයෙන් හැම දිනාටම අර්ථවත් වේවා, ජීවිත අවබෝධයේ පිණසම හේතු වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.